සියලුම දෙනාට ආයුබෝවන්. මේ ඔබ දකින්නේ කනේ මැස්සා. ශ්‍රී ලංකාවේ පැණි එකතු කරන කෘමීන් අතරින් කුඩාම සත්වයා. බඹරා, මී මැස්සා, දඬුවැල් මැස්සා, කණෙයියා. මේ අතරින් කුඩාම සත්වයා කණෙයියා. මෙයාට විෂ දල නම් නැහැ. එම නිසා දෂ්ට කිරීමේ හැකියාවකුත් නැහැ. ශ්‍රී ලංකාවේ කණෙයියන් වර්ග 3ක් ඉන්නවා කියලා සඳහන් වෙනවා. 2025 වර්ෂය වෙන විට කණෙයියන් වාණිජමය විදිහට ඇති කිරීමට දැන් උනන්දුවක් ඇති වෙලා. ඒ පැණි සඳහායි. විශේෂයෙන්ම ආයුර්වේද බේස් සඳහා කණෙයියන්ගේ පැණි අවශ්‍ය වෙනවා. කණෙයියන්ගේ මේ පැණි ටිකක් ඇඹුල් රසයි. වෙළඳ පොලේ පැණි හිග නිසා පුංචි වටිනාකමකුත් එක්ක වෙලා තියෙනවා. විශේෂයෙන්ම සමකයට ආසන්න තියෙන රටවල්වල කණෙයියන් වාසභූමි විදියට ජීවත් වෙනවා. ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, මැලේසියාව මෙන්න මේ වගේ රටවල් වලත් කණෙයියන් සිටිනවා. ඉන්දියාව, මැලේසියාව කියන රටවල් වල වාණිජමය පැණි සඳහා මොවුන් ඇති කරනවා. අනෙක් පැණි වලට වඩා කණෙයියන්ගේ පැණි ඉහළ වටිනාකමක් තියෙන නිසා ඉන්දියාව වගේ රටවල් අපනයන තත්ත්වයට හුරු වෙලා. කණෙයියන් විශේෂයෙන්ම පැළුණු ෆවුන්ඩේෂන් වල බිත්තිවල මෙයාලා වාසය කරනවා. කණෙයියා ගැන ඔබ අහලා තියෙන්න ඇති. ඒත් දැකලා තියෙන්න නැතුවෙත්. විවිධ තේමාවල් ඔස්සේ ගොඩනැගෙන අපගේ නාලිකාවේ වීඩියෝ ගොඩක් ඔබට වැදගත් වෙයි කියලා අප විශ්වාස කරනවා. ඒවා නරඹන්නට දැන් ඔබට අවස්ථාවක් තිබෙනවා. ඔබ කැමති නම් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික්, කමෙන්ට්, ෂෙයා කරලා ඒ වගේම අපගේ channel එකට දායකත්වය සබ්ස්ක්‍රයිබ් කරලා උදව් කරන්න කියලා ඔබගෙන් පුංචි ඉල්ලීමකුත් කරනවා. පරිසර සමතුලිතතාවයට කණෙයියන්ගේ මහඟු සේවාවක් වෙනවා. නැවතත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහින් එන්නම්. බොහොම ස්තුතියි.